Welcome everyone. අද අපි ප්ලේ කරන්නේ The Witch Cry කියන ගේම් එකේ දෙවනි කොටස. දෙවනි කොටස නෙමෙයි දෙක. කියන්නේ Witch Cry 2. හරිනේ. යාළුවනේ මම පළවෙනි එකක් දානවා පළවෙනි එකත් බලලා එන්න. අනේ යාළුවනේ මම පොඩි උදව්වයි ඉල්ලන්නේ යාළුවනේ ඔයගොල්ලන්ගේ. පොඩ්ඩක් බටන් 3ක් තියෙනවා. ඒක ඔබන්න ඇඟේ කෑල්ලක් යන්නේ නැහැනේ පොඩ්ඩක් ඔබලා එන්න. මම හැමෝගෙම කමෙන්ට් වලට රිප්ලයි කරනවා. මේක කතාවත් තියනවනේ රෙඩ් හූට් කතා කියන රෙඩ් හූට් කියල කොල්ලෙක්කාර කෙල්ලෙක් කර ඉන්නවා යයි කබාය ගෙනත් දීල අපිටත් මෙතනින් යන්ට තමා තියෙන්නේ ඒ ඇයි කබාය ගන්න තමා තියන්න අපිට පලවෙනි කියනම් අපි දොරේ රටාවක් හදාගෙන එලියට පැනගත්තා දැන් මේ වත්ත සීන්න ඇත්තවා තිනේ වත්ත ඇතුළේ තමා රෙඩ් හූඩ් එක තියන්නේ රෙඩ් හූඩ් නෙමේ රෙඩ් හූට්ගේ රතු කබාය හූට් කියන්නේ කොල්ලෙක් කර කෙල්ලෙක් කරි එක නම්ම රතු කබා ඇත්තම අපිට ගණ්ඩ දීන කෝමරි අපිට රතු කබා ඇත්තම ගණ්ඩ දීන හරේ සමාන්ඩාන අද උදේද හෙලිකොප්ටරයක් නම් යනවා ඇයි දන්න හෙලිකොප්ටරන හෙලිකොප්ටර් සද්ධයක් යවනත් පොඩ්ඩක් සමාවෙන්න හෙලිකොප්ටර් සද්ධන්න ඇනවා අප්පා අද උදේදම් කැරගෙන අපේ වාලුට ආරුට කියන්නේ ඉදර උඩ ඉඩම අද උදේද කැරගෙන ඇය ලොගලට මතක ඇති අපිට යස්ති අම්බුණා කලින් එකේ යස්තිය ආච්චික මේ හොරකං කරාන මේ ගේ ඇතුට අපිට අක්ගල ගෙල මෙතන තමා යතුර තියන්නේ එක මෙතන විතරමයි අතර තියන්නේ මේ ඇතුන්ට කියල්ල බාණ්ඩයක් ගන්න දෙෙන අපිට මෙතන තියනේ යාල මේ ෆොටෝ එක අපිට ෆොටෝ තුනක් තින මේක තින පාස්සඩ් එක ඒ පාස්සඩ්ඩ කෝනේ මේක ඇතුළ තියෙන තවක් මේ මොකක්ද ලොක් මේ එක ඒක ඇරලා තම අපිට ගන්නතින මේ කෑල්ලගම මේ ලින්දේ කෑල්ලක් කරකොන කෑල් අන්න එක තම අපිට ඕනුනේ අච්ච එන්න තිරතිනවා අච්චේ සද්‍යයන්නන් ඇයනවා අපි මේ කරන්න මෙතින ලිද ලිඳ මෙතන විතරමයි තියන්නේ ලිදේ තියන බාස්කට් එක අප බාස්කට් එක් ගමුව බාස්කට් කැන බකට්ට ගයි තේකාරය පොඩ අපි මේක මෙතැන්ට දාගෙන මුට ෂොට්ට එකක් දෙන්න ෂොට්ට දෙන්නන කෝමුද මේනේ හරි මේ මරා මේ මොඩුක් ගැල්ලයි මේමකයි අරියට හරි මේ කටරකත් ඕන අපිට කටරකත් ස්රටම දැන්ඕනේ බකට්ටක දැන්ට අතරින් තියමු බකට්ටක දැම්ම නෙමේ අවසානට තම ඕනේ බකට්ට එක වැඩේ කරන්නත් පුළුවන් අපිට දැන්ව එට දැම්ම කරන්නත් බෑක මේ අවසානට තම කරන්න තිය මේක අස්සතයම් ආච්චිලා මෙතැන්ට එන්න බෑ ආච්චිට මේ මෙතන තියනවනේ ෆොටෝ එක කෑල්ලා ෆොටෝ කෑල්ල පොට්ටක් කොයන්න හරි නෑ අමේති සල ගන්න කළ ඇබ මේටික කපාගෙනව තක මෙතරින් යන්න අපට ලේසි නිසා ඉතින් අරග මේක තම ෆොටෝ එක කෑල්ලක් මේක තව තැනකට ඕන මේක මෙතරින්ම තියනු එක වැඩේ තාමිගරන මේක ඇරගෙන අපියම් ඕ ආච්චින්න අපට මෙතරින් යන්න බෑ වගේ අම හිතන කෝබාරකත් තියෙන අතර අරතින කෝබාරක ආච්චි දන්න ඇතුන්ටනේ ආච්චි එන්ඩපා මං කලින් එක මේ කර දැම මම මේ ආච්චිකයන සීලාච්චි කියලා සීලාච්චි නෑපෙන් අපිය මොකක්ද නොද මඩ වගේ ගත්ති සීලාච්චි දැන් සීලාච්චිකේ සප්පා දැම් මේ සීලාච්චිකි පලවෙනි කියන්නේ සීලාච්චිකි වත්තරයිල තමා සීන්න එක වුණේ අපි මම සීලාච්චිකය වත්තර පැන අඹ ගෙඩියක් කඩන්ගේ සීලාච්චි මාව අල්ල ගත්තනේ ඒකනේ සීලාච්චි මාව අල්ලගෙන කොටු කර ඇස කෝමරි දෙෙන් මේ පලවෙනික අපි කෝමර එලිට පැනල මගේ යාලුවකි කබායකුත් අරගෙන අඹටිකුත් කලාගෙනයන් ගන්න සීලාච්චී
සීලාච්චය පොඩ්ඩක් මෙතන නවත්තමු. සීලාච්චිව ආවම ශීලාච්චි එතනමයි. සද්ද පොඩ්ඩක් වැඩි කරගමු. තවම ටයිම් නැහැනේ. අනේ දැන් ඇයෙනවනේ. මගේ කටහඬත් ඇයෙන්නේ නැති කියලා මට හිතෙනවා මේ ක්‍රෝබාර් එක අපිට අක් ගාලා ගමු. මම හිතන්නේ ක්‍රෝබාර් එක තව මොකකට හරි ඕනේ නේද කොයිද? මේකට ක්‍රෝබාර් එක ඕනේ. මම හිතන්නේ දැන් ශීලාච්චි එන්නත් ඉඩ තියෙනවා. අර අම්මලා සද්ද එනවා. මේ සවල අරන් අපි ටක් ගාලා මේ අපිට යතුරක් තියෙනවා. මේවයිම හාර ගන්න ඕනේ. මෙතන හාර ගන්න මේක තියෙනවද දන්නේ නැහැ යතුර. මඩද මේ තියෙන යතුර. හරි. අපිට සවල ඕනේ තව තැනකට. බකට් එක බාස්කට් එක ගත්තේ බාස්කට් එක තැනටම තමයි බකට් එකක් ඕනේ. අපි ටක් ගාලා මේ පැත්තෙන් යන්න. මේ පැත්තෙන් ගිහිල්ලා අපි මේක හාරගමු. හරි ආනේ මේක අපි දැන් මේක වැඩේ ඉවරයි. සවලේ වැඩේ ඉවරයි. අපි දැන් බාස්කට් එක අරගෙන මේ පැත්තෙන්ම ගිහිල්ලා. බාස්කට් එක ඕනේ මෙතනටමයි. බාස්කට් එකට කලින් අපි මේකට ගිහිල්ලා පොඩි රටාවක් තියෙනවා බලා ගන්න. රටාවක් නෙමෙයි ඒකට කියන්නේ මේ මැජික් ජස්ටියේ මේ මන්තරය. මේ තියෙන මන්තරේ කොහමද මේ මන්තරේ ගාන්නේ කියලා මේ මෙතන අර මම පැලේ පෙන්නන ඔයගොල්ලන් පැලේ දකින්නත් ඇති. පැලේත් මම පෙන්නන්න. පොඩ්ඩක් මේ ගේම් එක ලැග් වෙන යාළුවනේ. මේ ගල පොඩ්ඩක් අපි අයින් කරගෙන මේ දොරත් අරගෙන තියාගමු. ආච්චි දන්නේ නේ. හරිද අපි රටාව ගත්තනේ. රටාව ගත්තා. අපි මේ පැත්තෙන් යන්න ටක් ගාලා මේකත් ඕනේ අපිට. දැන් ඒකේ වැඩේ තමයි අපිට කරන්න යන්නේ. මේ තියෙන පැලේ මේ පැලේ තමයි අපිට දැන් මේක වවා ගන්න තමයි ඕනේ. හරිද? දැන් මේක මේම අරගෙන මේම හරි. අපි ටක් ගාලා මේක උඩට නගිමු. අම්මෝ සෙනක අම්මෝ ඒකට පපුවක් දැස්සුම. සිරාව. ඔය ඒකට නම් බය කරනවා. මේක නැගලා අපිට පොඩ්ඩක් පැත්තකට යන්න තියෙනවා. මේ පොලේ කොහෙද ගන්න? මේති මේ පොලේ තනකට යන්න කියනවා. දකුණට වමට දකුණට හරි. දකුණට වමට ආයේ දකුණට නේ දකුණට හරිනේ. දැන් මේක වැඩන්නේ අපිට. ආයේ මේකෙන් පැනගමු. පොඩ්ඩක් ඉන්න මේක ඇතුළෙනුත් යන්න පුළුවන් දන්නේ. ඇතුළෙන් යන්න පුළුවන් නේ. අපි මේක ඇතුළෙන් යමුකෝ. ඇතුළෙන් යන එක ලේසි. හරිද? අනේ ආච්චි මුරු කරගෙන ඉන්නවා. දැන් පැඩ්ලොක් කී එකක් ඕනේ. පැඩ්ලොක් කී එකට තමයි අර පාස්වර්ඩ් එක ඕනේ. Do not run away. ආච්චි ශීලාච්චි අපිට අග්ගලා මම වැරදි පැත්තක ගියේ. අපිට යන්න තියෙන්නේ අර පැත්තට. ඉන්න මම පෙන්නලා යන්න තියෙන පැත්ත. අපිට අග්ගලා අර කරන් ඉමු. අර ඒ කටර එක තමයි ඕනේ අපිට. කටරේ පොඩ්ඩක් මේක මු හයියෙන් දුවන්නෙත් නෑ අප්පා. දැන් ඒක තමයි ස්ලෝ මෝෂන් මු දුවන්නේ. ඒක නිසා පොඩ්ඩක් අමාරුයි. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ අපිට. මේ පැත්තට යන්න. මුලින්ම දකුණට. ඊට පස්සේ ආයෙමත් දකුණට. ඊට පස්සේ වමට. ඊට පස්සේ දකුණට. ආයෙ අන්තිමට දකුණට. හරි. හරි. මේකට පාස්වර්ඩ් එකක් ඕනේ. මේ පාස්වර්ඩ් එක තියෙන්නේ මේ පැත්තේ. මේක කපා ගමු. දැන් මේකේ වැඩෙත් ඉවරයි. මේ පාස්වර්ඩ් එක බලාගමු අපි.
පාසඩ් එක කීයද 6 6 3 4 6 3 4 හරි 6 3 4 මේක අරන් යන්න පැඩ්ලොක් කී මේකෙන අපි දාමු 6 ඒ පාසඩ් එක අමතකුණා අප්පා පාසඩ් එක අමතකුණා 6 3 4 6 3 4 6 3 4 හරි මේකට මම 3ක් දාලානේ 6 3 4 හරියට හරි මේක තමයි යාළුවනේ අන්තිම ෆොටෝ කෑල්ල තියෙන්නේ ෆොටෝ එකේ කෑල්ල අපි ඒකත් අරන් මේ තියෙන්නේ මේ තමයි රෙඩ් බූට් අපේ යාළුවා හරි අපි මේකත් අරන් යමු ආම හිටපු තැනටම අනේ මේ කැනීම් කරන තැන අතර යන්න පුළුවන් දන්නේ බාණ්ඩව මුට සල්ලිකාරයක් වෙන්න තිබ්බනේ මේ මැනික් ටික අරන් ගිහිල්ලා සි අපරාධනේ බලන්න මම වෙනයි මැනික් යන උස්සන් අරුන් පේන්නේ නැහැ අරුන් කියන්නේ සමාවෙන්නේ සීලාච්චි පේන්නේ නැහැ අපි ක්ලයිම් කරමු මෙතනින් යන්නක ලේසි මොකද ඉස්සරහා සීලාච්චි මොකද අපිට පැන ගන්න අමාරු වෙනවා ඒක නිසා අපි මෙතනින්ම යමු මෙතනින් යන එක ලේසි නිසා අපි මෙතනින් යමු තොට අපිට අර යතුරෝනෙත් මෙතැන්ටම බරාද අපිට යතුරත් ගේන්න තිබුණා කෝමත් දැම් පල්ලයට යන්නවා හරි පාස්සඩ්ඩික තම යන්නේ මේක මේ තියන්නේ කතිරෙයි ගැන මේ කතිකෙයි මේ හන්දයි මේ ආච්චි ළඟ තියෙන මේ කොලේ කොල කෑල්ල අපි දැන් යතුර ඕනේ ශීලාච්චි කොහෙද දන්න සද්දෙකුත් ඇහෙනවා අපේ යස්ටි මැජිකුත් ඉවරයි මෙතනින්ම යන්නේ අපි මෙතනින් යමු අපි ශීලාච්චි නම් පේන්නේ නැහැ හැබැයි මට සද්ද ඇහෙන්නේ ළඟින්ම තමයි ශීලාච්චිත් බඩුම තමානේ ශීලාච්චි කොහෙද දන්න ශීලාච්චි පේන්නේ නැහැ අප්පා බයයි අප්පා මේකේ එක ලයිෆ් එකයි තියෙන්නේ යාළුවනේ එක ලයිෆ් එකයි තියෙන්නේ යතුරු කොහෙද තියෙන්නේ යතුරු තියෙන්නේ මේ ළඟමනේ මේ හරිය තියෙන්නේ යතුරු අපි මෙතනින් යන්කෝ අපි සෙනග යමු යෝ යතුරු අරන් යමු අපි බ්ලූ කී එක අම්බෝ හැමතිස්සෙම ආගොඩ සීලාච්චි දකුණා අප්පා ඩංකාල යන් අපි Fatty legs and fatty cheeks. අය ආන අපි මේක අරගමු තිබිට මොකද කතිරේ කතිරේ වැරදුනා අප්පා වැරදුනා කතිරේ ඊට පස්සේ අපි මේ පැත්තට යන්න කතිරේ බෝලේ ආයෙත් මේ පැත්තට එම තමයි රටාව තියෙන්නේ මේ මොකක්ද ඕ කතිරේ මුලින්ම කතිරේ පස්සේ ආමත් මේ පැත්තට බෝලේ හන්ද තියෙන්නේ ඉස්සලා බුරුකයා ඊට පස්සේ රෙඩ් හූඩ් ඊට පස්සේ ආච්චි ඊට පස්සේ ආමත් මේ පැත්තට මේක පොඩ්ඩක් ඉන්න යන්නේ වර්ධිනවා මේක පොඩ්ඩක් ඉන්න වන් ෂොට් එකම ගන්න අමාරුයි අර අයියෝ පොඩ්ඩක් නැවත්තපු ගමන් මේ ලොක් එක වැටෙනවා කතිරේ අර ශියාරි කමන්නේ ඊට පස්සේ අයියෝ සලාම කතිරේ ඊට පස්සේ මොකද හන්ද හොඳනේ හන්ද අයියෝ කතිරේ
ඊට පස්සේ කතිරේ ඊපස්සේ අයියෝ මල බයිනවා සමාවෙන්න මේ පොඩ්ඩක් මේම තියෙනවා පොඩ්ඩක් ඉන්න තප්පර දෙයක් තියෙනවා ඊට පස්සේ හන්ද මේකත් පොඩ්ඩක් ඉන්න තප්පර දෙයක් තියෙනවා ඊට පස්සේ මේක අම්බෝ හරි දැන් අපි මේක අරගත්තා රෙඩ් කී එක තමයි මෙතන තියෙන්නේ දැන් මේ ගේම් ප්ලේ එක ඉවර කරන්න තමයි අපි දැන් යන්නේ හරිද ගේම් ප්ලේ එක ඉවර කරන්න කලින් සීලාති ටිකේ සද්දයක් යනවා සීලාච්චිගේ මේ පැත්තේ යන සෙනිකයන් මේ අතර පොඩ්ඩක් මෙතනින් දාගත්ත අම්මට බකට් එක ගෙනද බාස්කට් එක බකට් එක මොකද බාස්කට් එක හරි බකට් එක හරි අයියෝ Run away. මාර කරුමයක් අප්පා Bad child. සීලාච්චි බුලත් ටිකක් කාලා ඉන්නකෝ අද දෙන්න බකට් එක දැම්ම කොහෙද අපි බකට් එක මේටි බකට් එක කරා මේ පැත්තෙන් යන්න සෙනික යමු අනේ Run away. මේක පොඩ්ඩක් ලැග් වෙලා යාළුවනේ මේ ගේම් එක නා හරියන්නේ මේ ගේම් එක කෙප්ලිරියස් පොඩ්ඩක් ගේම් එක හදනකොට හරියට හදන්න ලැග් වෙනවා ඉවර යන්නේ මාර ලැග්ගෙන කෙප්ලිරියස් හදති කෙප්ලිරියස් යාගේ හොඳ එකක් තමයි අරක හදලා අයිස් ක්‍රීම් අන්න ඒකත් මරු ඒකත් මං ගේන්න දැක්කනේ මේක ඉස්සුවම මේක නිතන උඩට යනවා හරිද තව ගලක් ඕනේ මට වඩා ලොකු මොලයක් නෑ ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් නෑ මට වඩා තියෙන මොලි සීලාච්චි ඉන්නවා සීලාච්චි දැක්කොත් මාර වදයක් මට තියෙන ලොකු මොලේවත් නෑ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් නෑ මට තියෙන මොලි අනේ එච්චර තරම් මට මොලයක් තියෙනවා ලොකු මොලේ බිග් බ්‍රේන් කොයි දන්නේ සීලාච්චි ඉන්නේ බැස්සොත් මාර නඩුවක් යන්නේ මාර වදයක් කලෝ අපි දැන් මේ රතු කී කාමරේ දැන් තමා සද්දය ඉන්නේ කියන්න බෑ එයා අතුලටවත් එයිද නැහැ හැබැයි මේ යාර බඩ කාගෙන ඉන්න බෑ වයසයිනේ මාර එමුට බරක් උස්ස ගන්න බෑනේ ඊයමු දොරවාමු ආරක්ෂාවත් එක්ක මේකට තව කලක් දාන්න දැක්කනේ මගේ බ්‍රික් බ්‍රේන් එක මේ කී කරා මෙතනින් යා හරි අපි මෙතනින් බැස්සම මේක තමයි තියෙන්නේ අන්තිම ස්කේන් එක මෙතන මේක අපි ගලවගමු මේ ලොක් එක රෙඩ් පැඩ්ලොක් මේ තියෙන්නේ මගේ යාළුවගේ අතු කබාය අපිට අඹ කඩා ගන්න ඕන අඹ එපා අපි පස්සේ දවසේ ගෙමු අඹ කඩන්න සීලාච්චි Fatty cheek. අපි පස්සේ දවසේ ගෙමු අඹ කඩන්න ආච්චි නෑ පේන්න ඉතින් මාරියේ කෙලවුනොත් ඉවරයි ආච්චි සීලාච්චි අපි යනවා අඹ කැඩුවේ නෑ අපි අඹ කැඩුවේ නෑ හරි යාළුවනේ අපි මේකත් ඉවර කරා ඊළඟට ඕනේ මොකක්ද කියලා කාලෙන් කමෙන්ට් කරන්න මේ ඉන්නේ අපේ යාළුවා අපි දැන් දතු කබා දුන්නා එයාට උදව් කරන්න කියලා අපි අඹ ටිකත් කඩා ගන්නවා යාළුවනේ හැමෝටම සෙට් එකට මගේ සෙට් එකට බයි බයි